පොසිටිව් මයින්ඩ් SL YouTube නාලිකාවට අද දවසේදීත් ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද දවසේදී අපි කතා කරන්නට හිතුවේ මෙන්න මේ ගැන. ඔබේ කරදර ආශිර්වාදයක් ලෙසින් දකින්න. අපි වැඩියෙන්ම ඉගෙන ගන්නේ අපි මුහුණ දෙන වඩාත්ම දුෂ්කර අත්දැකීම් වලින් කියලා මම කිව්වොත් ඔබ එකඟ වෙනවද? බොහෝ දෙනෙක් දුෂ්කරම අත්දැකීම් විදියට යථාර්ථවාදීව බලලා ඒවා අපේ හොඳම ගුරුවරුන් විදියට බාර ගන්නවා වෙනුවට ඒ අත්දැකීම් වල ඇති අයහපත් පැති ගැන විතරක් අවධානය යොමු කරන්නේ ඇයි කියලා ඔබ හිතලා බලවද? ඔබේ ජීවිතයේ මුහුණ දීපු පරාජයන්, සිද්ධ වුණු වැරදි, විඳපු දුක් ගැහැට සිදු නොවුණා නම් අද ඔබට ඔබ සතුව තිබෙන මේ පුළුල් දැනුම, ප්‍රඥාව සහ ආශිර්වාද නොලැබෙන්නට ඉඩ තිබුණා. ඒ නිසාම වේදනාව කියන්නේ ගුරුවරයෙක් බවත්, අසාර්ථක වීම කියන්නේ සාර්ථකත්වයේ සඳහා ඇති අතිවේගී මාර්ගය බවත් ඔබ හොඳින් වටහා ගන්න. ඔබේ කරදර සියල්ලම ආශිර්වාදයක් විදිහට දකින්න පටන් ගන්න. පයි පෙටලිය බිම ඇද වැටීමට හේතු වූ ගල ඉහළට නැගීමේ පළමු පටිය බවට පෙරලා ගන්න. ඔබට වන හානි උවදුරු ප්‍රඥාව බවට හරවා ගන්න. බොහෝ මිනිස්සු ජීවන ගමන යද්දී වේදනාවන් අත්විඳ තිබෙනවා. ඒ තුළින් අපට ගත හැකි දෙයක් නම් අපේ චරිතය ශක්තිමත්ව හැඩගැහෙමින් ජීවිතයේදී ලබන සුව පහසු අත්දැකීම් වලින් නොව දුෂ්කරම ඒවා මගින් යන්න. ඔබ මේ මොහොතේදී නොයෙක් අභියෝගවලට මුහුණ දී සිටිනවා නම් රේනර් මාරියා රික්ලේගේ වදන් කියවා බලන්න. ඔබේ හදවතේ ඇති නොවිසඳුණු සියල්ල පිළිබඳව ඉවසිලිවත් වන්න. අකුරු දැමූ කාමර හෝ විදේශීය නොදන්නා බසකින් ලියවුණු පොත් මෙන් ගැටලු පිළිබඳව ඇලුම් කිරීමට උත්සාහ කරන්න. දැන්ම පිළිතුරු සෙවීමට උත්සාහ නොකරන්න. ඒ පිළිතුරු ඔබට දරාගත නොහැකි බැවින් ඒවා ඔබට පිළිතුරු ලබා දෙන්නේ නැහැ. පිළිතුරු ලැබීමට නම් සෑම දෙයක් ගැනම අත්දැකීම අත්‍යවශ්‍යයි. ප්‍රශ්නය සමග දැනට ජීවත් වන්න. සමහර විට ඈත අනාගත දිනයක ඔබ නොදැනුවත්වම ක්‍රමානුකූලව පිළිතුරු අත්විඳීමට ඔබට අනිවාර්යයෙන්ම හැකියාව ලැබෙනු ඇති.